ඔන්න ඉතින් හෝතම්බුව ටික මණ්ඩුක භවණයෙන් පැන්නුවට පස්සේ මණ්ඩුක භවණේ නැවත නීත්‍යානුකූල හිමිකාරයා වුණා. ඒ ප්‍රීතිය නිමිත්තෙන් දන්නවද මොකද්ද කළේ කියලා? එයාගේ යාළුවන්ට සාදයක් ඒ කියන්නේ පාටියක් දුන්නා පුරාජේරුවත් එක්ක. සම්පූර්ණයෙන්ම මේ මණ්ඩුක භවණය පිළිගැනීමේ කතාව මණ්ඩුකගේ. එතකොට දේශනය ඒකත් මණ්ඩුකගේ. ක්‍රියාත්මක කරලා එතකොට ගීතය ඒකත් අපේ මණ්ඩුකගෙන්මයි. මණ්ඩුක මුලාදෑනි ඕමම තමයි. හැම දෙයකටම දස්සයක්. කතාව නම් එහෙමයි. නිර්භයව කියන්තෝනේ. මගේ මේ යුද සැලසුම ඔයගොල්ලෝ උඩ ඉඳන් බලාගෙන ඉඳි. මමනේ උඩ හිටියේ යට හිටියේ මේගොල්ලෝනේ. වැරදුනා සෝරි. पण ඊට පස්සේ එදා ඒ හොතම සීනාවට මම පණ්ඩ පාර දුන්නේ. මිලියනයක් නෙමෙයි මිලියන 10ක් ආවත් අපි නිර්භයව කඩුවත් අරගෙන ඉදිරියට යන්න ඕන සටන් වදින්න. එහෙනම් යමු. ඈ? හරි. පස්සෙන් එන්න ඕන මාව දාලා දුවන්න එපා. හරි අම්බෝ. තෙන්ඩා කරගෙන මණ්ඩුක කියන්නේ එයා තමයි මුලින්ම සටන් වැදුනේ කියලා. ඔන්න බලන්නකො වෙච්ච දේ. तुम्हारी सनीमी गई माँ बेर कंटो कोई मुकद कर ඒ කොහොම වුණත් මීගොයියාගේ එදිතර කඩු හලඹි. එතකොට කඩු මාදේස්කේ දර්ශනීය ගුටි හලඹි කිව්වහම යන්නේ. ඇයි එතකොට මහතුන් අයියාගේ අමරණීය ගුටි හලඹි. රුවක් ගැන මණ්ඩුක නොකිව්වම නෙමෙයි. හැබැයි එයා මතක් කරලා දුන්නා ඉහළ තලයක ඉඳන් සටන ජයග්‍රහණය කරා මෙහෙව්වේ එයා කියලා. ඒක ඉතින් දන්නෝ දනිත. දැන් මම දෙන්න දැම්පයන්නේ බැලස්ට් එකේ ඉන්න දෙන්න ගේම් එක. රේ දෙන්න බලන්න වැඩ කරලා දෙන්න. මණ්ඩුක ඉහළ තලයක හිටියා කියන කතාව ඇත්ත. හැබැයි පරිපූර්ණ වශයෙන් අසරණ ඒක නම් ක්ලීන් අවුට්. ගුල්වල හිටපු මේක අසරින් ගන්න. ඒ වගේම තව කිව්වා සටනේ උත්තම මේ මගේ අවස්ථාවේ ගානේ. බෝතමු නායකගේ ඇඟට එඩිතව පැනලා බිම හෙළුවා කියලා. අයිනවද මං යන්නේ හා දැන් දිනේ ගීතය ගාන කිරීමයි. ඔපනිතන්න සුවෙන් සැතපිලා යයිතර මමයි නම් පවන් සලසලා. එමෙන්ද සියලු දෙනා මාව සීපත් කරගෙන වැඳගන්න. දැන් බය වෙන්න දෙයක් නෑ. හො ජම්බෝ එන්නේ ආයේ. ඔන්න මියුසික්. ලා 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 ලා. කඩමනේද මගේ ගෞරවනීය මිත්‍රෝනි මගේ බල පරාක්‍රමය නිසා ලබාගත් වූ ජයග්‍රහණයේ භුක්ති විඳීමට මේ වෙවණි. මගේ ගෞරවනීය මිතුරු කල මා වෙනුවෙන් මම පිළිගන්නවා. ඒ වගේම මම තමුන්නාසලට කියන්න කැමතියි. මං අර ජේලාරුගේ දුවට පොඩි තෑග්ගක් ගත්ත මේ මල්ලියා කඩෙන් ගත්ත හොඳ දන්නේ. ලියුමකල් මොකද යාමට උදව් කරන්නේ. මම වගේ කෙනෙකුට උදව් කරන්න ලැබෙන එක ලොකු දෙයක්. එමු නේද? මං කියන්නේ උදව් කරන්න බැරි. හරි මණ්ඩුක. බොහොම හොඳයි. මට බොහොම සන්තෝෂයි ඔබතුමා අනුන්ගේ සේවය අගය කරන්නට පෙළඹිච්ච එක ගැන. ඒ ළමයා නොහිටියා නම් ඔයාව අපිට අවුරුදු 20කටවත් දකින්න ලැබෙන්නේ නැහැ. මණ්ඩුක නම් කිව්වේ මෝටර් රථය සූක්ෂම විදිහට හොලකම් කළා කියලා. ඉතින් පැත්තගෙන හොඳට දන්නවා. නෝනට තැන මතක. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අනික මේ කාලේ වාහනයක් දාලා යන්න ඉතින් ලේසි වැඩක් නෙමෙයි. ඔටෝ ගියරද දන්නේ අන්න ඉස්සුවා මං කිව්වේ. කාර් එක. දක්ෂ විදිහට වාහනේ පදවන් ගියක් කිව්වා. අලහාමිට කියන්න වාහනේ නවත්තලා අඩියයි මං ඉස්සරහට යනකොටම ඔය එන්නේ බඩු යෝරෝ. ඒ යහට වෙනවා දොන්ත පදන්. රේඩියෝ ලයිසන් එක එන්න දන්නේ වාහනේ ලවන්නේ. මටද දොන්ත පදන් කිව්වේ? අනේ මගේ කාර් එක. ඔහු මෙයා. එයාගේ නඩුවේදී මිනිසුරුවරියට අභියෝග කළත් කිව්වා. මට නම් තේරෙන විදිහට මෙතන තියෙන බැරෑරුම ප්‍රශ්නේ චූදිතයට ඕන කරන දඬුවම තීරණය කරන එක. මේ වගේ අය සමාජයේ ඉන්නකොට රාලහාමිලා කොහොමද රාජකාරී කරන්නේ? ඒ විතරක් නෙවෙයි අද කාලේ සාමාන්‍ය කෙනෙකුට වාහනයක්වත් පරිස්සම් කරගන්න නැහැ. දැන් නම් ඉතින් උසාවියේදී මිනිසුරුවරියට බය වෙනවා වෙනුවට පොලිසියට බය වෙනවා වෙනුවට රටේ අයිතිකරුවට බය වෙනවා වෙනුවට උසාවි කෝඩුව තුලදී තම පපු කෝඩුව ඉදිරියට දාගෙන නොබියව නොසැලී එඩිතරව හිටියා කියලා යාළුවන්ට මතක් කරලා දුන්නා. කොච්චර ලොකු වැරද්දක්ද? දොන්ත පදන් කිව්වහම රාලහාමිලාට ලැජ්ජ නැද්ද? උසාවිය නිශ්ශබ්ද වෙනු. තාල්ක මුදලි
මෙයාට දෙන්න පුළුවන් ඉහළම දඬුවම මොකක්ද කියලා මට කියන්න. ඒ කියන්නේ මේකයි. උපරිම දඬුවම තියෙනවනේ. ඒකෙන් මෙයාට කොහෙත්ම මෙදා පාර ගැලවෙන්න නම් ඉඩ දෙන්න බෑ. එහිලක් දෙන්න ඕනේ නැත්තම් තද කරලාම දාමු. 12 මාසයක් හොරගම් කළාට. ඊට වැඩිය හොඳ එකක් නැද්ද? එතකොට අපරීක්ෂාකාරී අන්දමට වාහනේ ලෙව්වට අවුරුදු 12ක් වුණා. අකෝ ඒ හොඳටම මදි. පොතේ හැටියට අපේ පොලිස් නිලධාරියට දොන්තපදන් කිව්වට අවුරුදු 6ක් කුඩුවේ දාතාකි. නෑ මදි. දොන්ත පතන් කිව්වට අපේ මේ නිලධාරීන්ට ලැජ්ජාවේ පණ ගියානේ. මාස 12යි අවුරුදු 12යි අවුරුදු 6යි. අවුරුදු 19යි. අවුරුදු 19 කපෝ එයාට පිස්සුද මට ඉන්න බෑ. උසාවියට අපාස කළාට ඔන්න තව අවුරුද්දක් දැම්මා. ඒ කියන්නේ 19යි 1යි 20යි. එයා හිතන්නේ මම බය වෙයි කියලා. මම බය වුන්නේ. ඒ ක්‍රූර ලෝකේ. මම වෙක්කෙක් වෙලා ඉරගෙදරම ඉන්න වෙලාවට. ඇයි මේ මට කයිවේ උරට උනේ. කවුද මේක ලිව්වේ? මට හිතාගන්න බැහැ. හැබැයි මොහොතකටවත් මම සෙලුනේ නෑ. ඉරගෙදරට ගිය පොහොතේ ඉඳන් මම කල්පනා කරේ කොහොමද මේකෙන් ගෙම්බ වගේ එළියට පැනගන්නේ කියලා. අනේ පවුමියා හොඳටම බය වෙලා ඒකයි අඬන්නේ. කිසි දෙයකින් නොසැලී හිරගෙදරින් දෙන බත් ඇටයක්වත් නොකා සීතල අඳුරු කාමරේ සතුටින් කල් ගෙව්වා කියලයි මණ්ඩුක යාළුවන්ට නම් කිව්වේ. ඔක බල්ලෙකුට දාන්න. අනේ හුම් කියන්න එපා. මොකද මේවා මම්මයි හැදුවේ. පොඩ්ඩක් කාලා බලන්නකෝ. ඔයාමද හැදුවේ? එහෙනම් රාට ඇතිනේ. උණුවට තියෙනවා. මං වගේ උත්තමයෙකුට හිරෙන් පයින්ද උදව් කරන්න යාට අවස්ථාවක් ලැබුණා. එයා එකකින් ප්‍රයෝජන ගත්ත අන්න මොලේ ඇති කෙල්ලෝ. මගේ නැන්ද කෙනෙක් ඉන්නවා යාර ඉති සෝදනවා. අයියෝ ඔයාගේ නැන්ද තාම රෙදි හොදන්නේ අතේද? අපේ නැන්දලා නම් වොෂින් මැෂින් එකට දාලා උඩ බලාගෙන ලස්සනට ඉන්නෝ හේදිලා එනකන් ඕ. අනේ මේ කෑ ගහන්න එපා. මගේ නැන්ද තමයි මේ මුළු හිරගෙදරම රෙදි සෝදන්නේ. එයා මේ ඇවිල්ලා යනකොට කවුරුත් හොයන්නේ නැහැ. මේක ඇඳගත්තාම ඔයත් නැන්ද වගේ. අයියෝ මට බෑ. මං වගේ පාංශු දේහධාරී ගෙම්බෙක් කොහමද ගෑනුවතුන් අදින්නේ? චකේ එහෙම බෑ. ඔව් මෙන්න මේක අඳින්නකෝ. එතකොට ඔයා තවත් ලස්සන වෙයි. ඈ? සාමාන්‍යයෙන් නම් මං එච්චර ලස්සන වෙන්න කැමති නෑ නංගි. මොකද මේ ඉන්න ගාන මට හොඳටම ඇති කියලා තමයි මම හිතන්නේ නෑ. ඔන්න ඒ වෙලාවේ තමයි මගේ අසහාය මොලේට ස්ථානෝචිත ප්‍රඥාව ආවේ. මම ටක් ගාලා රෙදි හොදන ගෑණියෙකුගේ වෙස් වලාගෙන හිරෙන් පයින්න තීරණය කළා. සාමාන්‍යයෙන් මේ වගේ අදහස් පුතග්ජන මිනිස්සුන්ට ඇති වෙන්නේ නෑ. යනවද? ඔව් යනවා. ඕක හොඳට අතුල්ල ගන්න. අතුල්ලා ගන්න කිව්වා මට. හොරෙක් වෙන්න ඇති. මණ්ඩුක නම් කිව්වේ හිරගෙදරින් පනින තමන්ගේ සැලැස්ම දක්ෂ විදිහට ක්‍රියාත්මක කළා කියලා. කල්පනා කරලා බලන්න මිත්‍රවරුනි. මං වගේ අතිඋත්තම හිරකාරයෙකුට පුළුවන්ද හිරෙන් පයින්න ගිහලා මාට්ටු වෙන්න? මම ටක් ගාලා ගිහලා කෝච්චියට ගොඩ වුණා. හරි අපිට හිතාගන්න පුළුවන් මොකද්ද උනේ කියලා. හිතාගන්නේ කොහොමද? මං තාම කතාව ඉවර වුණේ නෑ. තාම භාගයක්වත් කියලා ඉවර නෑ. බණ්ඩුකගේ ඔය පුරාජේරු ආගෙන ඉඳලා අපිට දැන් එපා වෙලා තියෙන්නේ. ඒක නම් ඇත්ත. එයා පණ්ඩිතයා වුණාට මම නම් කියන්නේ එයා කියන්න හදන එක අපි අමාරුවෙන් හරි අහන් එමු. මොකද එයත් අමාරුවෙන් එක ඔව් කියන්නේ. මහතුංගයි ආපු එකේ ඉතුරු ටිකක් අහගෙනම යමු. අන්න මියට මොලේ පෑදුනා. ඔන්න ඉතින් මම ගෑණියෙක් වගේ වෙස් වලාගෙන මණ්ඩුක බවණෙන් හැතැම්ම ගානක් යා මහා ගණවනාන්තරය ඇවිදගෙන එනවා. ගණවනාන්තරේ ඉවර වෙලා මං ආවා එළියට. එනකොට මං දැක්කා මෙන්න මොලේක පාරටම බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවේ ගෑනු කෙනෙක් ඉන්නවා. සුබ උදෑසනක් වේවා. බලන්න මෙයා මේ මිනිස්සුන්ට වෙන කරදර වෙලා ඇති බලන්න. අපේ දුව බොහොම ඉහළට මගුලක් අත්තා. හොඳ මිනිස්සෙක් කියලා අපිත් අනේ දීලා දැම්මා. අනේ බලන්නකෝ. මේ මිනිස්සයා මේ කෙල්ලව දාලා ගිහිල්ලානේ. අනේ අහිංසක කෙල්ල. අර හිසාංකාවෙන් ඇති හූල්ල හූල්ල. මට මේ ටෙලිග්‍රෑම් එකක් ආවා. මම මේ හදිසිය දුවනවා. ඔය අම්මා කෙනෙක් කියන්නේ වාට තේරෙන්නේ නැති මගේ දුක. මාව මේ හෝස් ගාලා යනවා. ඕ එතකොට කොහෙද කියන්නකෝ ඔයාගේ දුව ඉන්නේ? ලියලා තියෙන විදිහට නම් වැඩි ඈතක නෙමෙයි. මෙන්න මේ ළඟ මොකද්ද ගඟ ළඟ තියෙනවලු මණ්ඩුක බවුන කියලා ලොකු ගයක්. අන්න එතන තමයි මෙයා ඉන්නේ. ඔයා දන්නවද?
මණ්ඩුක බවන මාත් ඒ පෙතර තමයි යන්නේ. එන්න ඕන්නම් මේ බෝට්ටේ මං ඔයාව ඇරලවන්නම්. නගින්න. අනේ කොච්චරද අද කාලේ මිනිස්සු නම් කෙනෙක් කරදරේ වැටලා ඉන්නකොට උදව් කරන්නේ. ඔයා මට කරපු උදව්වට මං ඔයාට යන ගමන් ඔයාගේ රෙදි ටික හොදලා දෙන්න. රෙදි කැලි ගොඩක් තියෙනවා හොදන්න. කිව්වට කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඕක මොකක්ද අනේ අපේ ගෙවල් පැත්තේ ඉන්න නෝනලා මහත්තලා පොඩි ළමයි සීරේ මේගොල්ලෝ අඳින ඇඳුම් ඉවන්නේ අපේ ගෙදරට මං සීරෙම ටික හොඳට හොදලා දෙනවා හවසට. ඕව වැඩේද? ඒකත් එහෙමද? ඔයා රෙදි හොදන්න ගොඩාක් ආසයි වගේ. අයියෝ මොනවාද අනේ ඔයා මේ කියන්නේ අද්දිකේ සබන් ගාගෙන රෙදි බේසමට අද්දික දා ගන්නකන් රැටමට නිින්ද යන්නේ. ඇත්තද? මගේ වාසනාව. මේ මොකද කිව්වේ? මගේ මහත්තයාට වැඩක් කිව්වොත් එයා හිමින් සීරුවෙන් මග ඇරලා යනවා ආන්නර කැලෑවට. ගිහිල්ලා කෑමට හාවිකුත් අඩයන් කරගෙන තමයි එන්නේ. රෙදි හොදන්න වෙන්නේ මට. කමන්නේ ඔයා ඉන්නවනේ අද. ඕක කවද කරගන්න බෑ ඊටානිය මේකනේ මං අහන්න හිටියේ මේ අර හාවව කවදද ගියන්නේ කවදද ගියන්නේ? අනේ ඔය හාවන්ගෙන් ඇති වැඩක් නෑ. ඔයාගේ ඔය රෙදි හොදන ආසාව ඉෂ්ට කරගෙන ඉන්නකෝ. අයියෝ ඕන්න තියෙනවා රෙදි. අතන තියෙනවා සබන්. මෙතන තියෙනවා බාල්දිය. රෙදි හොදන බුරුසු තියෙනවා අතන. වතුර ඉතින් එලෙන් ගන්න පුළුවන් නේ. මං එහෙනම් ටිකක් කැලවෙලා ඉන්නම්. ඔයා ඉක්මනට රෙදි ටික හොදලා දාන්න. ඔයා ආසයිනේ රෙදි හොදන්න. දැන් මම රෙදි ටික හොදලා දැම්මුතින් අවුවත් හොඳට පායලා තියෙන එකේ ඉක්මනට වේල ගන්න පුළුවන් මට. අපෝයි මගේ අහකට තිබිච්ච ඇඟිලි ටික යකේ යමකද වෙන්නේ? මෙයා මහලොකුට රෙදි හොදනවා කිව්වට ජීවිතේට රෙදි කෑල්ලක් අතින් අල්ලලා නැතුව ඇති. අඩුම තරමින් තමන්ගේ රෙද්දක්වත් හොදගෙන නැතුව ඇති. මෝඩ ගෑණියේ. නෑ තමයි මෝඩ බතලියෝ. මං එක එක්කෙනාගේ එක එක දරා රෙදි හොදලා නෑ කවදාවත් දන්නවද මෙතන එනවා මෙතන. අනිත් එක මම මේ වැඩගත් පවුලක උත්තම ගෙම්බෙක්. මට කියලා රෙදි හොද ගන්න බලන්නකො මෙයා එනවා මෙතන මට. හානේ මම මේ ගෙම්බෙකුටනේ රැවටිලා තියෙන්නේ. මේක මිනිස්සු ගෙනියන බෝට්ටුවක් මිස ගෙම්බෝ ගෙනියන එකක් නෙමෙයි. හොඳ හිතින් කරුණා කළා බහිනවා මේ බෝට්ටුවේ. බෝට්ටුවෙන් යන්න වෙන්නේ නැහැ කියන එක මණ්ඩුකට තේරුනේ ඔන්න ඔය වෙලාවේ. වෙයි බතලි හූ නෑ මට ගාන මොකද ගෑනි ඉතින් මිත්‍රවරුනි මන් තීරණය කළා අර බතල ගෑනි මට අපහාස කරාට ඇයට නඩුවමක් දෙන්න ඕනේ කියලා. මොකද බෙල්ලකෝනේ බෙල්ලනේ මෙන්න හොරේ. ඔය අස්සය කොහෙද ගෙනියන්නේ? බතලේ ඔය හොරකම නම් එච්චර හොඳ නෑ. පිසුද හොරකම් කරේ කවුද? මම පොඩ්ඩකට ඉල්ල ගත්තා. පොඩ්ඩකට එහෙනම් මන්නක මුලා දැනතුමා අස්සේ ආපහු යවන්න ඇතිනේ. ඒ ස්තුති කරලා ලියුමකුත් යවුවද? මොකද? මම කියන්න බෑ ඉතින් එහෙම මේ කියන්න බෑ. මොකක් වුණාද කියන්න මන් දැන්. එහෙනම් හරියටම කියන්නකෝ. මොකක්ද උනේ? ඔන්න ඉතින් මේ වෙලාවේ මට අමරණීය බජකින්නක් වැඩිලා තිබුණේ. අයියේ කොහමද? ඔය ලෙඩාස්සේ විකුණනවද? මොකද කිව්වේ ලෙඩාසිය? පිසුද මේ නියම ඔරිජිනල් ලස්සිය හරිද? ලක්ෂයක් දුන්නත් දෙන්නේ නැහැ. මේ අස්සිය මම දත් බලලා ගත්තේ අනිත් එක. ඔයාට ඔය ආස්තය ලොකු වැඩි. බූරුවෙක් නම් හරියයි. ඒ අවස්ථාවදී අයිකුන්ට කෑදුවේ තුප්පි දෙකට මගෙන් අස්සේ අරගන්න. මං අහුනේ නෑ. කකුලකට රුපියලක් දෙන්න. මොකක් කිව්වා? කකුලකට රුපියලක් දෙනවා කිව්වා? කොබලන්නේ කකුල කීයක් තියනද කියලා? කයි දෙකයි තුනයි හතරයි නේ කකුල හතරනේ. හරි තව දෙන්නම්. කරවල කටු හොද්දකුත් තියෙන්නේ. මේ ඊයර ඇදුවේ තාම ෂෝක් එකට තියෙන්නේ. හරි ගන්න. දැක්කනේද මගේ මොලේ කියන්නේ මං ඒ ලෙඩාස්ය දීලා රුපියල් 4ට අමතරව කෑම වේලකුත් භුක්ති විඳ. මගේ අසහාය මොලේ ගැන තමුන්නාසලට දැන් ආඩම්බර වෙන්න පුළුවන්. විලි ලැජ්ජාවක් නැතුව කරපුවා කිය hina වෙන හැටි විතරක් මෙතන. මොකද? මණ්ඩුක ඔයා කියන්නේ අර කාන්තාවගේ අස්සය හොරකම් කළා කියන එකනේ. හොරකම් කරලා විතරක් කෑ විකුණනවා.
විකුණුවා කිව්වට ඉතින් මම විකුණුවේම නෑ. හොඳ හිතින් ඌව ගිහින් දෙන්න ඕන. දැන් කොහොමද ඉන්නේ කර හරිකුන්ද කියලාගන්නේ? එයාව ගිහින් හම්බ වෙන්න. අපෝ මිනිහ හරි කට්ටිය මාව රවට්ටයි අපෝ නෑ මං කිව්වේ ආයෙ දෙන එකක් නෑනේ ඒකයි මං කියන්නේ. එහෙනම් ඔයා අර කාන්තාවට අස්සේ ගන්න සල්ලි යවන්න ඕනේ. කටුමාරිස්ගේ කතාව හරියටම හරි. මණ්ඩුක අමතක නොකර අස්සයාගේ වටිනාකමට හරියන්න ඒ කාන්තාවට මුදල් යවන්න ඕන. තේරුණාද? සමාවෙල්ලලා ලියුමකුත් දාන්න ඕන. මොකද කිව්වේ ගෑණිගේ සමාවිල ලියුමකුත් යවන්න මම. දන්නවද ගෑණි මට කියලා ෂේර් වලදී හොදකට බත්තල ගෑණි මට පයින් ගහලා එලවල මෙතන මට තව කියනවා මෙතන කියන්නේ සල්ලිත් යවන්න ගෑණි. මොනවා? කලින් කිව්වේ ඒ කතාව වලින් වැඩක් නෑ. කොහොමුණත් ඔයාට අයිතියක් නෑ වෙන කෙනෙක්ගේ අස්සේ කරගන්න කරන්න. හොඳයි. එහෙනම් ජේලර්ගේ දුවට ඔර්ලෝසුවක් යවනවාට අමතරව තව සමාවෙල්ලලා ලියුම් කීපයක්ම ලියන්න වෙයි වාගේ. මණ්ඩුක එතකොට අලාභය ගෙවන්න ඕන රෙදිසෝදන කාන්තාවට, පෝච්චියේ රියදුරුට, එතකොට බෝට්ටු අයිතිකාරයට. මණ්ඩුක මගේ ඇරිච්ච කවුරුවත් ඉන්නවද තව? නෑ. මේ ගොයෝ ලයිස්තු ලියාගන්න. අනේ මේ වගේ ලයිස්තු ගාගන්න මෙතන එනවා මෙතන මට නම්බරයක් ගහන්න. මම කිසිම කෙනෙකුට කිසිම දෙයක් යවන්නේ අර ජේදල්ගේ දුවටත් මම යවන්නේ හිටියේ යවන්නේ ඇත්තම යවන්නේ. මෙතන යා මට උදව් කළේ යාගේ අවස්ථාවක් ලැබුණා මම වගේ උත්තරමයකට උදව් කළේ. මෙතන සීලම ඇවිල්ලා මට මගෙන් කාලා මටම පාත් එක දාලා ඇත්තමයි මට මේ කෝච් එකකින් දැම්මේ දාඩිය දාලා යන්නේ මෙතන. මම හොඳ වංශක්කාරය හොඳ පවුලකින් කියන ගෙම්බි කොල්ලෙක්ගෙන් මට මේක දුකයි වදත්තෝ කියලා වදත්තෝ. යන්නේ සීලම. ඒකත් එහෙමද? එහෙනම් අපි මොකටද ඉතින් මෙතන බින්න බයින්නේ? යාමු යන්න. අපි නෙවෙයි පුතෝ ආයේ මේ පැත්ත බලාගෙන වතුරවත් බොන්නේ. බොහොම කනගාටුයි. යන්න කියනවනම් මොකටද අපි ඉන්නේ? අපි යමු. බොහොම කනගාටුයි. අපි හිතුවේ නෑ ඔයා ඔහොම අපිට කියයි කියලා. යන්න කියනවනේ අපි යනවා. හදන්න පුළුවන් මණ්ඩුකේ නෙවෙයි එයා. ඔයගොල්ලෝ කොහෙවත් යන්න එපා. මං අයිමා වාසිනාවන්ත ගෙම්බෙක්. මං ඔගේ වාසිනාවන්ත ගෙම්බෙක් තවත් නැරුවේදී. ඔයගොල්ලෝ නොසිතින්. මං කොහොමද මේ බණ්ඩුක බවට බීජ ගන්නේ අනේ වදනු කයිතුවේ අයෝ අපෝ ජෝස් කාලවා. පවුනේ. මේ ගොයියෝ. ඔයාගේ වටි විදියට ලෑස්තු හදත්තේ. මං ඔයගොල්ලෝ කීට ඕනම ටිකක් ඕනම විදියකට කරලා ඉතින්. එහෙමනම් මාගේ හිතවත් මිත්‍රෝනි මීළඟට තියෙන්නේ සාදේ උත්කර්ෂවත්ම අවස්ථාවයි. මීළඟට යෙදී තියෙන්නේ 5 වෙනි අංගයයි. පස්වෙනි අංකයට යෙදී ඇත්තේ පැමිණි අමුත්තන් සඳහා ස්තුති කතාව. ඒකත් මණ්ඩුක.